මාගිය විනෝද ගමන මා පුනපුනා බලා සිටි පාසල් නිවාඩු සමය ආරම්භ විය. මම දෙමව්පියන් සමග ඇල්ල බදුල්ල හා නුවරඑළිය ප්‍රදේශයේ සුන්දරත්වයෙන් නැරඹීමට ගියෙමි. දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් ආරුක්කු නවයේ පාලමද ඒ මතින් ගමන් කළ දුම්රියද දෑසින් දැක බලා ගැනීමටත් අපට අවස්ථාව ලැබුණි. මිහිදුම් පටල අතරින් සුදු සේලයක් සලන්නාක්සේ දියලුම දිය කුමරිය කඩා හැලෙන අපූරුව අප සිත් පුරා වින්දෙමු. ඇඩිෂන් බංගලා පිහිටි උද්‍යානයෙහි සිරිවිදිමින් මොහොතක් එහි නතර වූ අපි ඉන්පසු සීතල නුවරඑළිය බලා ගමන් කළෙමු. මීදුම් වලාවෙන් වැසුණු කඳුහෙල් පසු කරමින් තේ කැරට් ලීක්ස් ගෝවා වතුවල සුන්දරත්වය විදිමින් අපි ගමන් කළෙමු. සන්ධ්‍යාවේ ග්‍රෙගරි වැව උස්මත්තේ සීතල සුළඟ විදිමින් උණුසුම් තේ කෝප්පයක මිහිරි විදින්නටද අපි අමතක නොකළෙමු. නේකවිද පැහැයින් යුත් සුගන්ධවත් පුෂ්පලතාවන්ගෙන් හැඩ වූ වික්ටෝරියා උද්‍යානයේ පාරාදීසයක යැයි මට හැඟුණි. අබේ වෙලකිරි ගොල්පලට අයත් අක්කර ගණනක් පුරා විහිදුණු නිල්ල පිරුණ තෘණබිමෙහි තන බුදින ගව්පට්ටි දැක ගැනීමටද මට අවස්ථාව උදා වුණේ. මා පෙර සංචාරය කර නොතිබූ නොදුටු ස්ථානයන්හි සංචාරය කිරීමට ලැබුණු මෙම සුන්දර චාරිකාව සැමදා මගේ මතකයෙහි රැඳෙනු ඇත. A trip I went on. The school vacation began. I was very happy. I went on a trip with my parents to Alla Badulla and Nuwara. We saw the famous Nine Arches Bridge and the train going over it. We also took photos. We saw the beautiful Diyaluma waterfall falling down from the mountain. We stopped for a while at the garden near Addison Bungalow. Then we went to Nuwara. On the way, we saw the misty mountains, tea estates and vegetable farms. In the evening, we went near Gregory Lake and enjoyed the cool wind. We also drank a warm cup of tea. Victoria Park had many colorful and beautiful flowers. It looked like a paradise. At Abewala Dairy Farm, I saw many cows eating grass in green fields. This was a very beautiful trip. I will always remember it. Please like, subscribe and press the bell icon. Thank you for watching our YouTube channel.